කොහොමද ඉවෙන්ට් එකකට ගිහින් දැන් ආවේ දේවි කුසුමාසන මූවී එකේ මීඩියා ෂෝ එක අද තිබ්බා. හරිම ලස්සන මූවී එකක්. හේමා රණසිංහ උදාරි වර්ණගුල සූරියගේ ෆිල්ම් එක මැයි 25 වෙනිදා ඉඳලා ලාංකීය ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ලයිකා ප්‍රොඩක්ෂන් එකේ සෙකන්ඩ් ප්‍රොඩක්ෂන් එක ෆස්ට් එක රාණි මේ සෙකන්ඩ් එක. ඉතින් ලස්සන මූවී එකක්. ඇත්තටම ලස්සනයි. ලස්සන ඩයලොග්ස් තිබ්බා. ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණය. ඉතින් ලස්සනයි. ඔයගොල්ලෝ මූවී එකම බලන්න යන්න අනිවාර්යෙන්. මම ඒ කියන්නේ මේ ආවේ හැරිමල්ලක් හම්බුණා. ඒක මම මේ අද දිනවල එහෙම මෙහෙම බැලුවා. මේ තියෙන්නේ ඒක ඇතුලේ තිබ්බ එකක්. මට මේක දුන්නේ පෑනුෂ් අක්කා. මගේ බර්ත්ඩේ එකට. මගේ බර්ත්ඩේ එක තිබ්බම 3 වෙනිදා. අද මේ 5 වෙනිදා යවමට අද තමයි හම්බුනේ. ඉතින් හැමට හැමදාම වගේ බර්ත්ඩේ එකට තෑගි දුන්නා. ඉතින් මම ටිකක් එහෙම මෙහෙම දුන්න වෙලෙ ඉතින් අපිට ඇග්ගක් තිබුණා මේක සීල් දෙවෙනි එහෙම මෙහෙම ෂේප් එකේ බැලුවා. එහෙම බලනකොට මම ආසනයක් තමයි නිවලන්නකෝ. අනේ මන් දන්නේ මට හම්බ වෙලා තියෙනවා shoes gifts වලට 4ක් දැන්ට කුට්ටන් එහෙම හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම white. හැබැයි මම හරි ආසයි white වලට. දැන්ට මේ 4 වෙනි එක. අනිත් කලින් හම්බුනේ 3 මේ තෑගි වලට හම්බුනේ මට. මම එක පාරක් දෙපාරක් ඕනනම් ගන්නදී shoes white තමයි හම්බ වෙන්නේ. ඉතින් මම හරි ආසයි white දාන්න. ලස්සනයි අපි white අඳින්න ආසයිනේ. ඒක එහෙමයි. ඊට පස්සේ dairy milk. ඒකට ඉතින් අපි ආසයිනේ නේ. ඒක අපි තව තියෙනවා මේකේ තියෙනවා මෙහෙම lip scrub, lip balm, lipstick. අපි ආසයිනේ යන්නේ අපි මේවට. දුබාසක් මේවා. අර මේ කඩලා බලන්න තමයි ගොඩක් මාස. බලමු. oops. nice color. මං හරි ආසයි මේ පාටට. හරිම ලස්සනයි මේ පාට. thank you අනුෂක්කේ. lip scrub එකක්. සුවඳයි. lip balm එකක්. කන්න හිතෙනවා ඒක නම්. thank you very much. thank you. okay. okay. මේක cutex. මාරාසයිනි අපි. අයියනේ මෙතන අපි ආසෙ මේවට යන්නමයි හරි ආසයි මේක. මගේ ගොඩක් යාළුවෝ ඒ කියන්නේ මාව දන්න කට්ටිය දන්නවා මම මේ cutex වලට කොච්චර ආසද කියන්නේ. මං ගාව තියෙන බොක්ස් එකම මම පෙන්නන්නම් මේ. මගේ යාළුවන්ගෙන් අනුෂාක්කා, නිකෝ, අරුණි ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ මට ගොඩක් තෑගි දීලා තිනවා cutex. මට ගිය අවුරුද්දේත් හම්බුණා බර්ත්ඩේ එකට අරුණිගෙන් cutex box එකක්ම මේකේ තියෙනවා. ඒකේ සමහරක් ඒවා නේ. මේකේ දාලා තියෙන්නේ මෙතන නැති ඒවා තියෙනවා. මේකේ තියෙනවා පුදුම cutex ගොඩක්. ව්‍යාසයි cutex වලට. මේ මම මේ තමයි රිමූව් කරන්නේ. ඔයගොල්ලෝ මේ හොඳ රිමූව් එකක් තියෙනවා නම් කියන්න රෙකමන්ඩ් කරන එක. cutex පිස්සියෝ ඉන්නවනම් හරි. මේ තියෙන අනිත් එක මම මේකට මාරාසයි. මේක මට මාරම යූස්ෆුල්. මම දැන් අම්මට පෙන්නුවම අම්මා කිව්වා මේක නම් හොඳයි. ඇත්තටම අපි ෆෝන් එකේ හිමේ දාලා කලබල වෙනවනේ. මේක නම් මාරම වටිනවා මට. thank you අනුෂක්කේ. thank you very much. okay. තව මොකක් හරි තිබ්බා. ඒක මතක විදියට. yes. මේ සබතු අස්සේ මෙන්න මේක දාලා තිබ්බා. මම මේක දැක්කා. ඒකත් ඒකේ pretty pink කියලා lip color lip gloss set එකක් තියෙනවා. අපි ඒකත් බලමු. my god. ගොඩක් ඒක තියෙනවා. ෂෝක්. ලස්සන පාට. සූඩියෝ කියලා නේද මේව කරන්නේ. සූඩියෝ කියන්නේ wow. ලස්සන පාටක් අංගලාලන මට ආසෙ හිතන. හරිම ලස්සනයි යන්නේ. මාර සෝනත් එක්ක එක lip gloss එකක්.
ආසයි මේ සියලු දේවල් වලට ආසයි මම. මේ බලන්නකො තියෙන චාති ගොඩයි. අපි හරි ආසයිනේ. අපිට මොන හරි එහෙම හම්බුනම තෑගි දෙන එක තෑගි ගන්න තෑගි ලැබෙනකොට තියෙන සතුටම වගේම තමයි. මගේ එක දෙයක් තියෙනවා මටත් කාට හරි මොකක් හරි දෙන්න ඕන නම් මට ඒක අර එහෙම රැපින් කරලා එහෙම එකක් මට තියෙනවා මම එහෙම දෙන්නේ කියන එක. ඒ ටැග් එක වටිනාකමක් මේකයි කියලා කියන්න බෑ. අපි හොඳින් ඉතින් රෝස මලක් දුන්නත් හාත්තක් දුන්නත් ඒක වටිනවා. මට තව හම්බුණ බර්ත්ඩේ එකට තෑගි. ඉතින් මම එක පෙන්නන්නම්. සමහරක් දැන් අපි වැඩ කරන ජනතාවනේ දැන් යාළුවෝ ඔක්කොම වැඩ කරන ඉඳ ඒගොල්ලෝ සමහර ලේසියට ඉතින් මුදල් තමයි දෙන්නේ. ඉතින් මම ඒවට කරන්නේ ඒව මම ළඟ තියාගන්න මගේ බකට් එකේ. කියන්නේ මම ගන්න හිතන් ඉන්න දේවල් තියෙන ඒව මම ඒ සල්ලි වලින් ගන්නතුරු මට ඒගොල්ලෝම මතක් වෙනවනේ. ඉතින් එහෙම ටිකක් මට එන්න තියෙනවා. ඒ කියන්නේ මම ඒව මට හම්බුනේ කිව්ස් මම දැම්මා. ඒ වෙන්න තියෙනවා. අවම පෙන්නන්නම් මේ TikTok එකේම ඒ කියන්නේ ස්මෝල් බිස්නස් අයගේ ඒ අයගෙන් තමයි ගත්තේ. ස්මෝල් බිස්නස් කියන්න ඕනේ බිස්නස් කරන අයගෙන් තමයි මම ඒවත් ඕඩර් කරලා තියෙන්නේ. ඒවත් මම ඒවවම පෙන්නන්න. ඉතින් thank you අනුෂකේ. Okay, bye.